සුගත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගමන් කළේ කාම සුකල්ලිකානු යෝගය කියන ප්‍රතිපදාවේ නෙවෙයි. අත්ත කිලමතානු යෝගය කියන ප්‍රතිපදාවේ නෙවෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති සුන්දර ගමන් මඟයි. බුදුරජාණන් වහන්සේ පැමුණුනේ අමා මහ නිවන කියන සුන්දර සාන්තියට. බුදුරජාණන් වහන්සේගේ කතාව තුළ තිබ්බේ සොඳුරු බව. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ තිබ්බේ සොඳුරු බව. බුදුරජාණන් වහන්සේගේ දැකීම පවා සොඳුරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා සුගත. එතකොට බලන්න අර ධර්මයේ අහන්නත් කලින්ම නැත්නම් ධර්මයේ ඇහෙනකොටම ඒ ධර්මයේ කියන කෙනා ගැන එනවා පැහැදීමක්. මේ උත්තමයා නම් සොඳුරු නිවනටපත් වූ කෙනෙක්. මේ කියන සීල සමාධි ප්‍රඥා කියන සොඳුරු මාවත වැඩූ කෙනෙක්. සොඳුරු දහම් කතා ඇති කෙනෙක් කියලා අර බුදුරජාණන් වහන්සේට පහදිනවා. ඒකට කියන සුගත.